අපිට කියනවා කොහොමද අර මේ ටොම් ක්‍රූස් හම්බුනේ? එයිස් මෙතන රජිනිකාන්ත ඉන්නවා ඒ වගේ අනේ අයියේ වදුරුදින් ඉන්නවා අපේ පූජි මගේ ක්‍රෂ් එක පූජි ඊට පස්සේ මගේ දෙවෙනි ක්‍රෂ් එක ඉන්නවා කවුද මේ දවස්වල ක්‍රෂ් එක මමත් ඉන්නවා ආම්දුරු නමකුත් යනවා අපි වැරදුනා අවුරුද්දක් යනවා මේ ඉන්නේ බදුරුදින් මේගොල්ලෝ අර පුත්තල මේ ගස් කපපු සීන් වලට සම්බන්ධ මිනිස්සු මේ රට පැනලා ඉන්නේ බදුරුදි එක්කන් යට අල්ලන්න ඕනේ මුන් වගේ ඕ පූජි ඈතට රාසනයි ඔයා හින ප්‍රසිද්ධයි කියලා කියන්නේ YouTuber කෙනෙක් අපි උමග ඇතුලෙන් යන්නේ ගෑන් මල්ලි තමයි අද නඩේ පුරා දාලා තියෙන්නේ මම තමයි මේ ලෝකේ ඉන්න දිගුවල් බොස් මාලුම් ඒ කියන්නේ ලෝකෙම පාලනය කරන්න ඔයාද ඔව් ඒ දැක්ම මම ලෝකේ පාලනය කරාම හැමතැනම යනවනේ මම YouTube මේ මගේ සගය මේ ඉන්නේ මගේ කැමරාමන් තමයි මේක කරන්නේ ඔක මාත් මේ අය එනකොට එක්කන් ආවා මේ ඔක්කොම අපි ප්ලෑන් කරලා කරන දේවල් මෙයා සෙලිබ්‍රිටි කෙනෙක් මෙයා මේ අපි ගෙනා ඉංග්ලන්ඩ් වලින් ඉඳලා තමයි ඉංග්ලන්ඩ් UK ඉංග්ලන්ඩ් වල USA වලින් එන්නේ no UK කොහමද ඉතින් මේ වගේ ජනප්‍රිය වුණේ දසුනී මේ මුළු ලෝකෙම මම මට ජනප්‍රිය වෙන්නේ වැඩි කාලයක් ගියේ නෑ දවසක මම ජනප්‍රිය වුණේ අපිට කියන්න බලන්න ඒ රහස මොකද්ද කියලා අපිට කියනවා කොහොමද අර මේ ටොම් ක්‍රූස් හම්බුනේ අනේ ලාංගි ඔයාට මේකප් එක දාන්න කොච්චර ලාංගි මේකප් කරන්නේ මේ එක එකනට ස්කෑන් කරන් තියෙන්නේ අපේ ඩීටේල් ටික දාගෙන ස්කෑන් කරගෙන යන්නේ හරි මේක තමයි මගේ යනවා ඔගොල්ලෝ එනවනම් මෝස්ක් එකට මෙන්න මේවා තමයි ගයිඩ්ලයින්ස් ඩ්‍රෙස් කෝඩ් එක අපි මේ ප්‍රසිද්ධ YouTube කෙනෙක් දසුනේට නම් පොඩි ප්‍රශ්නයක් කල්පියකට මුණ දෙන්න උනා ලක්ෂිත පිස්සු දෙන්න ඇත්තට මට එන්න පුළුවන් වුණේ ඇතුළට නැත ඇත්තට මට ඇතුළට එන්න වෙන්නේ නැහැ ඒගොල්ලෝ අඳුරගත්තනේ සෙලිබ්‍රිටි කෙනෙක් සිද්ධිය තමයි මට සිද්ධ වුනේ මොකද්ද ඒ ඇත්තටම බලු වැඩක් එක උනේ නේ ඔව් ඇත්තට අපි සේරම ඇතුළට ගත්තා ඔයා එළියටද ඔව් එතකොට මට කොච්චර වේදනාවක් දැනෙනවද මට ඒක තේරෙනවා අර අසරණව එළියට දාන්නේ නෑ මේ දසුනේට වෙච්ච දේ ගැන කතා කරන්නේ ලොකු වගර දෙයක් දසුනේව අයින් කරානේ ගන්න බෑගුවා ට්‍රැක පැනලා කියලා ඔබ දානවා අනේ අයියේ නිකල සුදුරලා දාන්න මොකද දන්නවද ඔයාට උන කේස් එක? ඔයාට උන කේස් එක මොකක්ද දන්නවද? මෙතන තියෙනවා අර අතන ඒගොල්ලෝ ස්කෑන් කරනවා. ගොඩක් ටක පැනලා තියෙන උන් ෆිල්ටර් කරනවා. ලක්ෂ ගානකට මේවත් ඉන්නවද? ලක්ෂ ගානක ඉන්නවා. මාර ගේමක් දුන්නේ මේ සිකියුරිටි එකෙන් පැන ගන්නනේ. අද ටිකක් ඇත්තටම අවුව දවස්. थोड़े सारे देखूं ढंग समझे दीजा පාර්සල එකක් ඉන්නේ බලන්න. थोड़े सारे සූර්ය රශ්මිය පතිත වේ තමයි. අබුඩාබි පුරවරේට فجرا جئت بعد العسر يسرا ربنا أعلاك قدرا يا إمام الأنبياء أنت في الوجدان حي أنت للعينين ضي أنت عند الحوض ري أنت هاد وصفي يا حبيبي يا محمد يا نبي سلام عليك يا رسول سلام عليك يا حبيب سلام عليك صلوات الله
عليك يا نبي سلام عليك يا رسول ඔව් ඇත්තටම ෆොටෝ ගැහුවා. මට අත්‍තරම අද හරි සතුටුයි. මොකද මේ වගේ දක්ෂ කට්ටියක් එක්ක මට මේ වගේ ගමනක් ඉන්න ලැබුවේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මට හිතුණු පැත්තට ෆොටෝ ගන්න කවදාවත් මේ වගේ අවස්ථාවක් ලැබිලා නැහැ හැමෝටම. මම ඇත්තටම හැමෝටම කෘතඥ වෙනවා. thank you. දැන් මොනවද කියන්නේ? කියන්න දැන් නම් කියන්න දිනේ යන් කියලා තමයි. දැන් නම් මට නම් කියන්නේ මට බඩගිනි කියා. ඕනෙන් බැදලා කියන්න නේදලා තියෙන හරවල වෙලා තියෙන. ඒක රටවල් වල අය එනවා මේකට. හැබැයි කවුරු ආවත් ඔළුව කවර් කරගන්න ඕන ගැහණු අයගේ පිරිමි අයගේ සාමාන්‍ය පිළිවෙලට අඳුන් ටික තියෙනවා නේ. දැන් මේ පූජිතේම කන පිට ඇඳන් ඉන්නේ තේරෙනවද? ඇවිල්ලා තිබුණා. ඔය එකපාරක් ඇවිල්ලා මේ දෙවෙනි පාර ඉන්නේ එකපාරක් ආවා ලකයි මායියා. මාත් එකපාරක් ඇවිල්ලා ඒ කොරෝනා දවස්වල පොඩ්ඩක් එතකොට මේවත් බැලුවා. කොවිඩ් ආදිගෙත් බැලුවා. අපි PCR thank you හැමෝටම. ඇත්තටම මම අද ගොඩක් සතුටු වුණා. වොච් එකේ ඇඩ් එකක්ද? හොඳටම හැම්බත් වෙලා තියෙන ඩාලින්. ඈ පවුන් ගානක රත්තරන් එහෙම තියෙනවා. දැන් වෙඩින් එකට යනවා. අපේ සවාරි අවසానයි. සෙක්සයිඩ් මොස්ක් එකට ඇවිල්ලා දැන් කට්ටිය යන ගමන් ඉන්නේ. ඔය මාර්ග බඳ වෙලා මාත් අද ටිකක් අමාරු දවසක්, ගොඩක් ප්‍රශ්න දවසක් එක්ක අපි අද ආවා මොස්ක් එක බලන්න. නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් හම්බෙමු. එහෙනම් ගිහින් එහෙනම් ඔයලා නම් පරිස්සම වෙන්න. සලාම් අලයිකුම්. අපිට මේ දිවාහාරයෙන් සහයෝගය දැක්කුවේ ආශාන් දිල්ලන්ගේ ඇතුළු පවුල.